බුදුරජාණන් වහන්සේ කියනවා පහන් පූජා කරන්න ඇස් ලබනවා කියලා. යමෙක්ගේ ඇස් පෙනීමේ දුර්වලභාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහන් පූජා කිරීමෙන් ඒ ඇස් පෙනීමට අදාළව කුසල් සංස්කාර රැස් වෙනවා කියලා ඊට අදාළ පින සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිල්වතුන් දැකීම Tamanගේ ඇස් පෙනීම යහපත් වෙන්න හේතුවක් කියලා. නිරේතුරුවම සිල්වතුන්ගේ දැක්ම Tamanගේ ඇස් පෙනීම ශක්තිමත් වීමට එක හේතුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා වර්තමානයේ ඇස් දුර්වලතාවයන් හුඟක් වැඩි නම් ඒ වැඩි වෙනවා කියන සිල්වතුන් රොයක් අඩුයි කියන කාරණා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ සිල්වතෙක් වෙලා අනුන්ගේ ඇස් පෙනීම වර්ධනය කරන්න උපකාර වෙනවා. ඔබ සිල්වතෙක් වුණොත් ඒ සිල්වත් භාවය තුළින් ඔබ ඊට අදාළ කුසල් සංස්කාර රැස් කරනවා වගේම ඇස් දුර්වල අයට ඇස් පෙනීම ලබා ගැනීමට අදාළ සහයෝගයක් ඔබ දුන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉන් මෙහා නිරේතුරුවම Tamanගේ ඇස් දෙකේ දුර්වලභාවයන් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ පහන් ආලෝක පූජා කරන්නේ ඇස් පෙනීමට